Hi, welcome to my channel. කොහොමද? ඉතින් අද ටිකක් වෙනස් වීඩියෝ එකක්. ඒ කියන්නේ ගොඩක් අය මගෙන් අහලා තිබුණා මම මෙහි ඉන්නකොට මම රුමේනියන් භාෂාව දන්නවද කියලා. ගොඩක් අය මගෙන් ඇහුවා එතකොට ඔයා කොහොමද හස්බන්ඩ් ගියාම වැඩ කරගන්නේ? දැන් ඉස්සරහට බබා නර්සරි දාන්න තියෙනවා. එතකොට කොහොමද වැඩ කරන්නේ කියලා මගෙන් ඇහුවා. ඉතින් අද මේ වීඩියෝ එකට අද මම ප්‍රශ්න ටිකට මට හිතුණා පොඩි වීඩියෝ එකක් කරන්න. ඉතින් දිගටම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න මම කොහොමද භාෂාව දන්නේ නැතුව රුමේනියාවේ ජීවත් වෙන්නේ කියලා තමයි අද වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් රුමේනියන් භාෂාව ඇත්තටම මම දන්නේ නැහැ. හස්බන්ඩ් නම් දැන් මෙහි ටික කාලයක් හින්දා එයා දන්නවා. එයාත් එක්ක යනකොට මට ඒක ප්‍රශ්නයක් උනේම නැහැ. ඒත් එයා වැඩට ගියාට පස්සේ මම බබාගේ වැඩත් කරගෙන සමහර වෙලාවට ගෙදර මොන හරි ඉවර වුණාම මට එළියට යන්න වෙනවා. ඒ නිසා එතනදී මට භාෂාව ඇත්තටම පොඩි ප්‍රශ්නයක් වුණා. එහෙම කියලා ලොකු ඉෂුව එකක් උනේ නැහැ. මොකද මම සුපර් මාකට් එකකට බස් එකක මෙට්‍රෝ එක වගේ ගියා විතරක් හින්දා. ඉතින් ඇත්තටම මෙහි ජීවත් වෙනකොට මූලිකම දේවල් ටිකක් දැනගෙන ඉන්නව නම් හොඳයි. සාමාන්‍යයෙන් සුබ දවසක්, ස්තුතියි, මට උදව් කරන්න පුළුවන්ද, ඒ වගේ මේන්ලි ටිකක් දැනගෙන ඉන්නව නම් ගොඩක් හොඳයි. ඒත් මමත් ඇත්තටම මේ දේවල් දැනගෙන හිටියේ නෑ. ඉතින් මට ආපු මුල් දවස් දෙක තුන මෙට්‍රෝ එකේ ගියත්, සුපර් මාකට් එකකට ගියත්, පාක් එකකට ගියත් මට ඒක හරිම ස්ට්‍රෙස් වුණා. ඒ කියන්නේ එයාලගේ භාෂාව දන්නේ ඇත්තටම ඉංග්‍රීසි නෙවෙයිනේ. ගොඩක් ඉංග්‍රීසි දන්නේ නෑ එයාලා. සමහර අය දන්නවා සුපර් මාකට් වල ඉන්න සමහර අය. එතකොට ඔය කෑම කඩවල ඉන්න අය, ඒගොල්ලෝ සමහර අය ඉංග්‍රීසි භාවිතා කරනවා. ඉතින් ඒක මට ඇත්තටම ප්‍රශ්නයක් වුණා නැත්තෙම නෑ. හැබැයි ඒ හැම වෙලාවකම මගේ ළඟ හිටපු හොඳම යාළුවෙක් තමයි Google Translate එක. ඉතින් මට දෙයක් ඉල්ලන්න තේරුම් නැති වුණාම, එයාලා කියන දෙයක් තේරුම් නැති වුණාම මම පාවිච්චි කරේ Google Translate. ඒකෙන් මම ට්‍රාන්ස්ලේට් කරගෙන එයාලා කියන දේ තේරුම් ගත්තා. දැන් සමහර වෙලාවට අපි ෆාමසි එකකට වගේ ගියාම එයාලගේ භාෂාව අපි දන්නේ නැහැ. සාමාන්‍යයෙන් එයාලා අපිට ඇන්ටිබයොටික් වගේ ඒවා ඉෂුව කරන්නේ නැහැ. ඉතින් ඒ වගේද මම එදා ගියා බබාගේ පැනඩෝල් සිරප් එකක් ගන්න. ඉතින් පැරසිටමෝල් සිරප් කියලා තමයි අපි ඉල්ලන්නේ. යාලා බ්‍රෑන්ඩඩ් දන්නේ නැහැ. ජෙනරික් වලින් තමයි යාලා අපිට බෙහෙත් ඉෂුව කරන්නේ. ඉතින් ඒ වගේ තැන්වලදී භාෂාව පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වුණාට සුපර් මාකට් වගේ ඒ වගේ දැන් සාමාන්‍ය දෙයක් කරගන්න අපිට මේ Google Translate එක ඒක මලක්. ඉතින් Google Translate එක ගොඩක්ම ප්‍රයෝජනවත් වුණා මට. මේ මම ඔයාලට අද වීඩියෝ එකෙන් මම සුපර් මාකට් ගියාම, ඒ කියන්නේ මට මොන හරි පොඩි දේවල් ගන්න වුණා මම ගිහින් කොහොමද එයාලත් එක්ක කතා කරන්නේ. ඇත්තටම මට එයාලා කියන ගණන් එහෙම තේරෙන්නේ නැහැ. භාෂාව දන්නේ නැති හින්දා. මොකද මම කවුන්ට් කරන්නවත් රුමේනියන් වලින් දන්නේ නැහැ. ඉතින් මම ඒ වෙලාවට එයාලට මනි පෙන්නුවාම ඒගොල්ලෝ ඒක ගන්නවා. ඇත්තට මේ පල්ලෙහා, ඒ කියන්නේ මගේ අපාර්ට්මන්ට් එක පහළ තියෙන සුපර් මාකට් එකේ අය දැන් අපි දෙන්නම අඳුරනවා. මොකද අපි දෙන්න නිතර මොනවා හරි ගන්න යන නිසා මේ අයන්වයි මාවයි දන්නවා. ඉතින් රුමේනියාවේ ජීවත් වෙන්න රුමේනියන් භාෂාව අනිවාර්ය නැහැ. ඒත් අපි දීර්ඝකාලීනව මෙහි ජීවත් වෙන්න ඕන නම් අපි බලාපොරොත්තු වෙනවා නම් අපි භාෂාව ඉගෙන ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. මොකද මට වගේ නම් බබා නර්සරි එකගෙන යන්නේ, කියන්නේ කින්ඩර්ගාර්ටන් දාද්දි ඒ වගේ ලීගලි දේවල් වලදී අපිට දැන් සාමාන්‍යයෙන් බැංක් එකක account එකක් open කරන්න, ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් අපාර්ට්මන්ට් එකක ඇග්‍රිමන්ට් එකකදී, එතකොට මොනවා හරි ඉමිග්‍රේෂන් ලියකියවිලි වලදී, ඒ වගේ දේවල් වලදී නම් අපිට භාෂාව ගැන අවබෝධයක් තියෙන්න ඕන. අපි භාෂාව දැනගෙන ඉන්න ඕන. ඉතින් මට මෙතනදී බබා කින්ඩර්ගාර්ටන් දාගන්න වැඩ කටයුතු වලදී ගොඩක් උදව් කරනවා මෙහි මගේ හස්බන්ඩ්ගේ ෆැක්ටරි එකේ ඉන්න ලේඩි කෙනෙක්. එයා නිසා මම ඉංගුවාන එයා නිසා මට මේ එතනදී ප්‍රශ්නයක් ගැටලුවක් උනේ නෑ ලොකුවට. ඒත් භාෂාව ඇත්තටම අපි රුමේනියන් වල දිගටම ජීවත් වෙනවා නම් අපිට භාෂාව ටික ටික ඉගෙන ගන්න වෙනවා. ඉතින් මේ මගේ වීඩියෝ එක මං හිතනවා ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මම කියන්නේ රුමේනියන් ඉගෙන ගන්න, රුමේනියන් භාෂාව ඉගෙන ගන්න ඕනේ නෑ.
රුමේනියාවේ ජීවත් වෙන්නේ කියලා නෙවෙයි. ඔයාලට මාව තේරෙනවා ඇති. මම කියන්නේ මූලිකව. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට එදිනෙදා වැඩ කටයුතු කරගන්න නම් රුමේනියන් භාෂාව අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපිට චුටි වචන ටික දවසක් කතා කරනකොට හුරු වෙනවා. මම කියන සුපර් මාකට් එකකදී ඒ වගේ දේවල් වලදී අපිට භාෂාව ලොකුවට ඉෂුව එකක් වෙන්නේ නැහැ. මම කිව්වේ මගේ Google Translate යාළුවා එයාලා ඔයාලත් ළඟ තියාගන්න. එතකොට මේ බය නැතුව සුපර් මාකට් එකට ගිහිල්ලා කතා බහ කරලා දෙයක් ඉල්ල ගන්න පුළුවන්. මේ ඒ වුණාට මම ආයෙත් කියනවා දීර්ඝකාලීනව අපි රුමේනියාවේ ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් අපි භාෂාව ඉගෙන ගන්න ඕනේ. ඉතින් මගේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න. දැන් අපි යමු. අපි දෙන්න සුපර් මාකට් යන හැටි බලන්න. ඉතින් මේ කඩේට යනවා. අපි වතුර ඉවර වෙලා. වතුර ගන්න අයන්. say hi. මේ අපිට තාත්ති දීලා ගියා. අයන්ගේ තාත්ති අපිට දීලා ගියා. අපි ඒ ටික යනවා මේ කඩේ තනියම අපි දෙන්නත් එක්ක. බලමු. භාෂාව දන්නෙත් නෑ. කොහොමද මොනවද කරගන්න පුළුවන් කියලා. අපි වතුර බෝතල් තියෙන තැනට තමයි යන්නේ. එන්නකෝ යන්න. මේ තියෙන අපි ආසම කෑමක්. එකකුත් ගමු. අපි ගෙනියන්නේ මෙන්න මේක. මේ බොටල් එකක් තමයි අපි ගෙනියන්නේ. And do you want it? මේ චුලි බබාලටත් තියෙනවා වෙනවා. No darling, ඒව ගන්න. අපි තාත්ති ආවම ගමු ඒවා. දෙයට මේකක් තමයි හදාගන්න වෙන්නේ. ඒකකුත් අරගෙන බලමු. ඒක වෙන්නේ ලේ 2යි. 2.99. ඒක අපි අපි ගෙදරින් ගෙන බෑග් එකනේ. ඒක වෙන්නේ ලේ 3.69ක්. Ayan. Kau balap? Kau ya dah, oh ya gatu badu dik kau. Kenapa na? Ek dan bag gitu. Ting api gata. Ayan kena bag sekarang ini. Ege ni apa tadi bag dene ne hai. Me egolong me bag वला try කරනවා. අපි ඉතින් අපි ගත්ත පොඩි පොඩි ටික දාගෙන එන්න බෑග් එකක් අරන් ගියේ. මේ හරියට දාලා කම් හරියට වෝටර් බොටල් එක අතේ අරගෙන එනවා. ඉතින් වීඩියෝ එක නම් ටිකක් අරගෙන ගන්න උනේ. මොකද මේ මම අයන් එක්ක ගියේ දඟ බෝලයක් නෑ. ඉතින් භාෂාව බැරි වුණා කියලා කිසි ප්‍රශ්නයක් නෑ. ගොඩක් වෙලාවට ගොඩක් දේවල් තෝරගන්නකොට නම් මම Google Translate එක පාවිච්චි කරනවා. ඒ නැත්තම් ඉතින් හස්බන්ඩ් නම් භාෂාව දන්නවා. ඒ නිසා එයා එක්ක ගියාම නම් එහෙම ප්‍රශ්නයක් නෑ. ඒත් අර මම මුලින් කිව්ව විදියට හොස්පිටල් වලදී එතකොට ලීගලි ડોකියුමන්ට්ස් මොනවා හරි කරගන්න අපිට ලීගලි ඒ කියන්නේ තැන් වලට ගියාම ඒ වගේ දේවල් වලට නම් අපිට භාෂාව ඕන වෙනවා. ඉතින් ඒකට අර වගේ මෙහි අයත් එක්ක කනෙක්ෂන් පොඩ්ඩක් තියාගෙන අපි ඒ විදියට කතා බහ කරලා ටික කාලයක් යනකොට අපිට පුරුදු වෙන්න පුළුවන්. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. එතකන් ගිහින් එන්නම්. අයන් say bye.